සෑම දිනකටම තෙරුවන් සරණයි. මේ ඔබ අමතන්නේ කොළොන්න කෝරළේ සීලෝම විහාරස්ථානවල අපේ හාමුදුරන් වහන්සේලා වෙනුවෙන් ඔබ දන්නවා මේ දිනවල අපේ රටට බලපා ඇති අයහපත් කාලගුණය නිසා අපේ රටේ විශාල පිරිසක් අවතැන් භාවයට පත් වෙලා ඉන්නවා. ඒ නිසා මේ වෙනුවට ඔවුන්ට අපේ උපකාර උදව් උපකාර අවශ්‍ය වෙලා තියෙනවා. අපි විහාරස්ථානවල ස්වාමින් වහන්සේලා සමග සාකච්ඡා කරන්නට යෙදුනා. අදාළ ගමේ දායක ගම්වල ආධාර උපකාර ආධාර සියල්ලක්ම අදාළ ගමේ විහාරස්ථානයට ලබා දෙන්නේ. ඒ නිසා පින්වත් සිළු දෙනාට ඉතාමත් කරුණාවෙන් මතක් කරන්නේ හෙට පටන් පුන් පොහොදාය නම් 4 වෙනිදා දක්වා ඔබට හැකියාවරින් ඔබේ ආධාර උපකාර ඔබේ ගමේ විහාරස්ථානයට ලබා දෙන්න අපි වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. ඔබ ලබා දෙන ඒ සියලුම ආධාර ඒ අවතන් වූ ජනතාව වෙත බෙදා දෙන්න. අපි ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන් වීලි ද්‍රව්‍ය, ඒ වගේම වතුර බෝතල්, ඊට පස්සේ සනීප ආරක්ෂක ද්‍රව්‍ය, එදිනෙදා ජීවිතේ පවත්වා ගැනීමට අවශ්‍ය කරන ද්‍රව්‍ය තමයි බලාපොරොත්තු වෙන්නේ. මේදී මතක් කරන්න ඕනේ අපි විශාල මහා පරිමාණයෙන් මේක බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබට පුළුවන් වතුර බෝතලයක්ද ගෙනත් දෙන්න. ඒ වගේම පෙන්ඩෝල් කාඩ් එකක්ද සබන් කැටයක්ද ඔබට හැකියාවරින් තමන්ගේ නිවසේ තියෙන අයුරින් ඔබට මේ සඳහා දායකත්වය ලබා දෙන්න පුළුවන්. මහා පරිමාණයෙන් නැතත් මේක අපිට එක පෙන්ඩෝල් පෙත්තක් වුණාට ඒ ජනතාවට ඒක විශාල සහනයක්. අපිට ඒක වතුර බෝතලයක් වුණාට ඒ ජනතාවට ඒක තමන්ගේ පිපාසය නිවා ගන්න විශාල සහනයක් වෙනවා. ඒ නිසා පින්වත් සිළු දෙනාට මතක් කරන්නේ ඔබට හැකියාවරින් මේ දින 4 තුල ඔබේ ආධාර ඔබේ ගමේ විහාරස්ථානයට ලබා දෙන්න කියලා. අපි මානුෂීය හදවත් තියෙන මිනිස්සුන් විදියට අපේ රටේ මේ ඇති වී තිබෙන ව්‍යසනයෙන් අපේම ජනතාවට උදව් උපකාර කරන්නට අවස්ථාව තමයි මේක. ඒ නිසා පින්වත් සිළු දෙනාට මතක් කරන්නේ ඔබට හැකියාවරින් අපේම ජනතාව වෙනුවෙන්, අපේම සහෝදර සහෝදරියන් වෙනුවෙන්, අපේම අම්මා තාත්තා වෙනුවෙන් මේ කරන සත්ක්‍රියාව හා අපිත් සමග අත්වැල් බඳ ගන්න, අපිත් සමග සහ සම්බන්ධ වෙන්න ඔබට හැකියාවරින් ඔබට පුළුවන් අයුරින් මේ සඳහා දායකත්වය ලබා දීලා අපි අපේම ඒ අවතැන් වූ ජනතාවට අපිට හැකියාවරින් අපේ සහයෝගය දක්වමු කියලා පින්වත් සිළු දෙනාගෙන්ම මේ අවස්ථාවේදී සියලුම ස්වාමින් වහන්සේලා වෙනුවෙන් ඉල්ලා සිටිනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි.